ජීවිතේ ඔයාලා අවශ්‍යම දේ හොයන්න ගන්නේ අනවශ්‍යම වෙලාවේ. ඒ කියන්නේ අවශ්‍යම දේ අවශ්‍ය වෙලාවේ හොයන්නේ නැහැ, අනවශ්‍ය වෙලාවේ හොයනවා. ඒ කියන්නේ ජීවිතයේ මේ නිවීම කියන්නේ මේ ජීවිතයේ චිත්තසංතානය තුල තියෙන සතුට, අපරිමිත ආදරය, කරුණාව, මේ දයාව, මෛත්‍රිය කියන එක පතුරන්න එළියට යන්න ඕන වෙලාවේ නෙවෙයි ඔයගොල්ලෝ යන්නේ. ජීවිතයේ අඩභාගය ගෙවිලා අවසන් භාගය වෙලාවේ තමයි මේ චිත්තසංතානය ගැන හොයන්න ගන්න. මම එහෙම ඕගොල්ලන්ට කියන්නේ ටිකක් හිතලා බලන්න ඕගොල්ලෝගේ සිත වැඩ කරන විදිය. සිත වැඩ කරන විදිය ඕගොල්ලන්ට බලා ගන්න බැරි නම් ඇත්තටම ඕගොල්ලෝ වයෝවෘද්ධ වෙන අවස්ථාවේ ඕගොල්ලෝගේ මේ සිත ගැන හොයාගන්න ගියාට පස්සේදී ඕගොල්ලෝ ප්‍රමාද වැඩි, අප්‍රමාදෝ අමත පදං කියලා එකට කියනවා. ඉතින් ප්‍රමාද වෙන්න එපා. මේ චිත්තසංතානය වැඩ කරන විදිය හරියට බලන්න. ඒ කියන්නේ සිත ගැන අවධානයෙන් සිට සිත කරන ක්‍රියාවන් ගැන ඔයා සිහියෙන් ඉන්න. ඔයා සිතත් එක්ක සිහියෙන් ඉන්නකොට දැනෙනවා දුර නවතිලාද කියලා. ඇත්තටම ඔයාලා ඉන්නේ නැවතිලාමයි. හැබැයි ඒ වුණාට නැවතුණාට ඕගොල්ලෝ ඒක දන්නේ නැහැ. ඕගොල්ලෝ දුවනවා. ඒකට කියන ඇවිලීම සහ නිවීම. නිවීම තුල තමයි සියලු සත්‍යෝ සිටින්නේ. හැබැයි සියලු සත්‍යෝ නිවීම තුල සිටියට හැම වෙලාවකදීම ඕගොල්ලෝ මේ භෞතික ලෝකයට දෙන වටිනාකමත් එක්කන් ඕගොල්ලෝ ඉන්නෙම ඇවිලීම තුල. ටිකක් හිතලා බලන්න, ප්‍රමාද වෙන්න එපා. හොයන්න තමන්ගේ මේ සිත වැඩ කරන විදිය. මේ සිතට සිතුවිලි දලාගෙන එන විදිය. සෑම මොහොතකදීම මේ පරීක්ෂාව ඔයාලට කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම බලන්න. ඒක සත්‍යයි. තමන්ගේ සත්‍ය තමන් දකින්න නැතුව තමන්ගේ තව කෙනෙක්ගේ අසත්‍ය දකින්න ලෑස්ති වෙන්න එපා. තව කෙනෙක්ගේ අඩුපාඩුව දකින්නවා කියන්නේ තමන්ගේ අඩුපාඩුවයි එතන දකින්නේ.